මේ ඉන්නේ සිරිවර්ධන. සිරිවර්ධන කලේ බඩීරිඟුව ගාව. මේ බඩීරිඟුව ගාවෙන් ලැබෙන මුදලින් තමයි සිරිවර්ධන තමන්ගේ පවුල නඩත්තු කළේ. මේ ඉන්නේ සිරිවර්ධනගේ බිරිඳ වුණු කමල සහ එකම දුව වුණු බට්ටි. අප්පච්චි ආවද? අද මොනවද මට අරගෙන ආවේ අප්පච්චි? හා දරුවෝ, අප්පච්චි ආවා විතරයිනේ. ගෙනාපුව පස්සේ දෙයි. මගේ දුව දැන් ඇඟපත හොද ගන්න ලෑස්ති වෙන්න. අනේ එකට කමක් නෑ හාමිනේ. දරුවා මං එනකම් බලාගෙන ඉන්න නැතිනේ. අනේ පුතේ, අප්පච්චි ගාවද සල්ලි තිබුණේ නෑ පුතාට මුකුත් ගේන්න. හෙට බඩීරිඟු නෙලන දවසනේ. අප්පච්චිට හෙට සල්ලි ලැබුණම් මං පුතා ආස දේවල් සේරම අරන් එන්නම්කෝ. හොඳද? හොඳයි අප්පච්චි. හෙට මතක් කරලා ගේන්නකෝ. ආනේ අපේ මහත්තයා, මට නිශ්චයක් නැති වුණානේ හෙට බඩීරිඟු පළදාව නෙලා ගන්න දවස කියලා. මේ පාර පළදාව හොඳට තිබුණාද අපේ මහත්තයා? අනේ ඔව් හාමිනේ, කරල් සේරම රන්වන් පාටට පැහිලා. දෙයියනේ කියලා හෙට පළදාව ගන්න පුළුවන් වෙයි. මේ ටිකේම අලින්ගෙන් හේන ආරක්ෂා කරගන්නට රෑ එළි වෙනකම් පැරක් හන්දා හොඳටම නිදිමතයි හාමිනේ. හෙට පළදාව නෙලන හන්දා අද මම පැල් රකින්න යන්නේ නැතුව ඉන්න කියලා බැලුවේ. හොඳයි අපේ මහත්තයා, මහන්සිත් ඇතිනේ. කෑම කාලා නිදා ගන්න එහෙනම්. සිරිවර්ධන තමන්ගේ බඩීරිඟුව ගාව බලන්න යනකොට දැක්ක දෙයින් ඔහුට උන් හිටි තැන් පවා අමතක වුණා. අනේ මගේ දෙවියනේ, යසාගේට තිබුණු මගේ බඩීරිඟුව ගාව මේ ආලිය ඇවිල්ලා විනාශ කරලා ගිහින් නේද? අනේ මොකද්ද මේ අපිට උනේ? මොන පාපයක්ද අපිට පළ දුන්නේ? සිරිවර්ධන හේනට යනකොට අලිය ඇවිත් මුළු බඩීරිඟු වගාවම විනාශ කරලා ගිහින් තිබුණා. තමන්ගේ එකම ජීවන මාර්ගය වුණු මේ වගාව විනාශ වුණු නිසා සිරිවර්ධන ගොඩක් අසරණ වුණා. අනේ දෙවියනේ, මම්මගේ දරුවට දැන් කන්න දෙන්නේ කොහොමද? අතේ තිබුණු අන්තිම සතේ වෙනකම් වියදම් කරලයි මේ බඩීරිඟුව ගාව පටන් ගත්තේ. මගේ දරුවගේ පංචාය උදේ පවා උකස් තිබ්බා. කරුමෙක මහත. හිතේ ලොකු වේදනාවක් සහ දුකක් තියාගෙන සිරිවර්ධන ගෙදර යන්න පිටත් වුණා. මේ යන අතරමඟදී සිරිවර්ධනගේ අතින් තමන්ගේ උදැල්ල ගඟට වැටෙනවා. අනේ මගේ උදැල්ලත් වැටුණා නේද ගඟට? මට අද කරදර පිට කරදර. දැන් මම මොකද කරන්නේ? උදැල්ල නැතුව මං කොහොමද ගෙදර යන්නේ? ඇයි දෙවියනේ මටම මෙහෙම දේවල් වෙන්නේ? ඒත් එක්කම සිරිවර්ධනගේ දුක ඇහුණු ගඟට අධිපති දේවතාවිය පෙනී සිටියා. ඔබට මොකද උනේ සිරිවර්ධන? ඇයි මේ ඔබ දුකින් වගේ? අනේ දෙවියනි, මගේ උදැල්ල මේ ගඟට වැටුණා. මට උදැල්ල නැතුව ගෙදර යන්න බෑ. ඒකයි මම මේ කල්පනා කර හිටියේ. ඒකද ඔබේ ගැටලුව? ඉන්න, මං ඔබේ නැති වෙන උදැල්ල සොයා දෙන්නම්. එහෙම කියලා මේ දේවතාවිය රත්තරනින් නිම වුණු උදැල්ලක් ගඟෙන් එළියට ගන්නවා. මේ තියෙන්නේ ඔබේ නැති වුණ උදැල්ල. අනේ මේක මගේ උදැල්ල නෙවෙයි දේවතාවියනේ. මගේ උදැල්ල සාමාන්‍ය යකඩෙන් සෑදූ උදැල්ලක්. රත්තරන් වලින් නිම වූ එකක් නෙවෙයි. ඔබට හොඳටම විශ්වාසද මේ රන් වලින් නිමවපු උදැල්ල ඔබේ නෙවෙයි කියලා? නැහැ දේවතාවියනි, මේක මගේ උදැල්ල නෙවෙයි. වෙන කෙනෙක්ගේ අතින් වැටුණ එකක් වෙන්න ඇති. උදැල්ල මගේ නෙවෙයි කියලා මට 100%ක්ම විශ්වාසයි. නමුත් මේ ඊටා වටිනා උදැල්ලක්. මේ රන් උදැල්ලෙන් ඔබට සාමාන්‍ය උදළු මිලියනයක් හෝ ගත හැකි. ඒ වුණත් මේ උදැල්ල මගේ නෙවෙයි දේවතාවියනි. මේ කෙතරම් වටින උදැල්ලක් වුණත් මගේ දෙයක් නෙවෙයි. ඒක නිසා මට එය එපා. දේවතාවිය මේ සිරිවර්ධනගේ අවංකභාවය පිරික්සා බැලුවා.
අන්තිමේදී දේවතාවියට තේරුණා සිරිවර්ධන ඊටාම අවංක හොඳ පුද්ගලයෙක් බව. ඔබ හොඳ අවංක පුද්ගලයෙක්. මා ඔබව පරීක්ෂාවකටයි ලක් කළේ. ඔබේ අවංකභාවයට මං තෑග්ගක් ලබා දෙනවා. මේ රන් වලින් නිම වූ වටිනා උදැල්ල මං ඔබේ අවංකභාවය වෙනුවෙන් තෑගි කරනවා. මේ විකුණා සල්ලි කර ඔබේ සියලු ගැටලු විසඳ ගන්න. එහෙම කියලා මේ රන් උදැල්ල සිරිවර්ධන ළඟට විසික් කරපු දේවතාවිය අතුරුදහන් වෙලා යනවා. මේ රන් උදැල්ලත් අරගෙන සිරිවර්ධන ගෙදරට පිටත් වෙලා යනවා. ගෙදර ගියපු සිරිවර්ධන සිද්ධ වුණු සේරම දේවල් තමන්ගේ හාමිනේට විස්තර කරනවා. අනේ දෙවියනේ, මේක අපේ වාසනාව. අපේ දරුවගේ වාසනාව. දැන් අපිට ආයි දුක් විඳින්න ඕනේ නෑ අපේ මහත්තයා. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් මේ රන් උදැල්ල විකුණලා සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳත් දරුවත් බොහෝම සුඛෝපභෝගී ජීවිතයක් සතුටින් ගත කළා. ඔය විදිහට ටික දවසක් ගත වුණා. සිරිවර්ධන ආයුබෝවන්ඩයි මමයි ඉතින් එකට නොවෑහේනේ වැඩ කොලේ. කොහොමද ආයුබෝවන්ඩ තමුන් විතරක් මෙච්චර ඉක්මනට දියුණුනේ? මේ තරම් විශාල ගෙවල් යාන වාහන. අනේ මටත් ඔය රහස කියන්ට සිරිවර්ධන. අපි ඉතින් යාළුවනේ ආයුබෝවන්ඩ. මේ ඉන්නේ සෝමපාල. සෝමපාල තමයි සිරිවර්ධනගේ හේනේ වැඩවලට අත්උදව් දුන්නේ. සිරිවර්ධන දවසම හේනේ වැඩ කරද්දී සෝමපාල කලේ තමන්ගේ පැලට වෙලා හොඳට නිදාගත් එක. සෝමපාල කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න කම්මැලි, ඉක්මනට සල්ලි හොයන්න කැමති જાතිය කෙනෙක්. සෝමපාල ඉතින් මගේ හිතවතෙක් හන්ද නොකියත් බෑනේ. අනික අපි විතරක් නෙවෙයි, තව කෙනෙක් දියුණු වෙනවා බලන්න අපිත් ආසයි ආයුබෝවන්ඩ. ඔන්න ඉතින් සිරිවර්ධන සෝමපාලට වෙච්ච සේරම සිද්ධිය කිව්වා. මේ සිද්ධිය අහපු ගමන් සෝමපාලත් අර පහළ ගඟ ළඟට ගිහිල්ලා තමන්ගේ උදැල්ල හිතලම ගඟට විසික් කරලා බොරුවට අඬන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මගේ උදැල්ල. මං උදැල්ල නැතුව හේන් කොටන්නේ කොහොමද? මටයි දරුවන්ටයි දැන් ඉතින් බඩගින්න තමයි ඉන්න වෙන්නේ. දුප්පත් නිසානේ මේ සේරම. ඔන්න ඉතින් මේ අඳෝනාව ඇහුණු ගඟට අධිපති දේවතාවිය පැමිණියා. ඇයි දරුවා ඔබ අඬන්නේ? මොකද්ද ඔබේ ගැටලුව? අනේ මගේ උදැල්ල ගඟට වැටුණා දේවතාවියනි. මට උදැල්ල නැතුව ගෙදර යන්න බැහැ. අනේ මට පිහිට වෙන්න දේවතාවියනි. හොඳයි. මං ඔබේ උදැල්ල සොයා ගැනීමට උදව් කරන්නම්. එහෙම කියලා දේවතාවිය මුලින්ම සෝමපාල විසික් කරපු ඇත්ත උදැල්ල ඔහුට පෙන්නුවා. දරුවා, මේකද ඔබේ උදැල්ල? නෑ දේවතාවියනේ, මේ මගේ උදැල්ල නන් නෙවෙයි. ඔබට හොඳටම විශ්වාසද මේ ඔබේ උදැල්ල නෙවෙයි කියලා? මේ උදැල්ල හදලා තියෙන්නේ ලීමිටක් දාලා යකඩෙන්. මේ ඔබේ නෙවෙයිද? නෑ දේවතාවියනේ, මේ උදැල්ල මගේ නම් නෙමෙයි. ඊට පස්සේ දේවතාවිය සෝමපාලට රත්තරන් වලින් නිමවපු උදැල්ලක් පෙන්නුවා. දරුවා, මේ ඔබේ උදැල්ලද? ඔව් දේවතාවියනේ, ඔය රන් වලින් නිමවපු උදැල්ල තමයි මගේ. ඔබ මහා වංචාකාරයෙක්, බොරුකාරයෙක්. ඔබට මගෙන් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ. සෝමපාලව පිරික්සා බැලූ දේවතාවියට තේරුණා මොහු මහා බොරුකාරයෙක් බව. ඉතින් ඊට පස්සේ රන් උදැල්ලත් අරගෙනම දේවතාවිය අතුරුදහන් වෙලා යනවා. සෝමපාලට රන් උදැල්ල දැක්ක වෙලාවේ මහා පෙරේතකමක් හිතට ආපු නිසා ඔහු මේ රන් උදැල්ල තනියම සොයාගන්න කියලා හිතාගෙන ගඟට බහිනවා. ඔහු ගඟට බැස්ස වෙලාවේදී ගඟ පතුලටම ගිරිලා එතනදී මිය යනවා. දැක්ක නේද යාළුවනේ?
ඕනෙම දෙයකට ඕනවට වඩා පෙරේත වීමක් බොරු කිරීමක් නිසා සිද්ධ වුණු දේ. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.